Welcome my YouTube channel guys. උන ගොඩක් දවසකට පස්සේ ආයෙත් වීඩියෝ එකක් අරගෙන ආව මම ඔයාලා වෙනුවෙන්. හැබැයි මේ vlog එක ගොඩක් පරණයි. මට සමා වෙන්න පරක් වුණාට අපි එහෙනම් යම් වීඩියෝ එකට. සුපුරුදු පරිදි ඔන්න අපේ ගමන පටන් ගත්තා බස් එකේ කට්ටිය එක සෙට් වෙලා. හරිද? වෙනද වගේම මේක ට්‍රිප් එකක්. කොහෙද යන්නේ කියලා බැලුවොත් අනිවාර්යයෙන්ම සිරිපාදේ වදින්න තමයි මේ කට්ටිය ඔක්කොම සෙට් වෙලා යන්නේ. උදේ පාන්දර ගමන පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කට්ටිය නිදි. ඕනේ ඉතින් 7-8 පහු වෙනවත් එක්කම කට්ටිය නැගිටලා කච කච ගන්න පටන් ගත්තා සුපුරුදු විදියටම. ඉස්සරහට ඉතින් කොහොමද සයිලන්ට් නේ. පිටිපස්සේ සෙට් එකනේ අපේ සෙට් එක. වටපිට බල බල මෙන්න මෙහෙම තමයි අපේ ගමන පටන් ගත්තේ. හරිම විනෝදෙන්. වැඩි වෙලාවක් යන්න කලින් කට්ටියට බඩගිනි කිව්ව නිසා මගින් නවත්තලා කට්ටිය සෙට් උනේ කන්න. අපි උදේට මේ පාර කන්න හදලා තිබ්බේ සීනි සම්බලුයි පානුයි. කවුද ඉතින් කුක්? අයියාගේ අම්මා. හරිද? මගේ හබීගේ අම්මා තමයි කුක්. මාරම රහයි කෑම. එයා තමයි හැම පාරම කෑම හදන්නේ. එයා තමයි නඩේ ගුරා. හරිද? ඉතින් අපි කාලේ ඉවර වෙලා ඔන්න පටන් ගත්තා. පොඩි ජොලියක් ගන්න. වැඩේ කියන්නේ ජොලි කරන්න පටන් ගත්තා විතරයි. මෙන්න මෙතන නැට්ටුවොත් වැඩි වුණා එක පාරට. උඩ රට පහත රට සබරගම ඔක්කොම නටන්න ගත්තා. ටික වෙලාවක් ඇද්දි කට්ටියට මහන්සි කට්ටිය ටික ආයෙත් සයිලන්ට් වුණා. හරිද? සයිලන්ට් උනේ මොකකටවත් නෙමෙයි. කට්ටිය එක්ක වෙලා ඩෝල් කියක් ගහලා සින්දුවක් කියමු කියලා තමයි සයිලන්ට් උනේ. මොකද දැන් සෙට් එකේ සින්දු දාන් ඇති වෙනකන් නැටුවනේ. වටපිට බල බල ඉතින් සින්දු කිය ගියා. මට ඒ සින්දු කියන වීඩියෝ ක්ලිප් දෙක තුනක් නම් ගන්න අමතක වුණා. මගින් නැවැත්තුවා ත්‍රිපෝෂ බෙදෙන තැනකින්. මේකෙන් ත්‍රිපෝෂත් කාලා අපි ඔන්න ටික ලං වෙනවා ශ්‍රීපාදස්ථානේ අඩවියට. අපි මුලින්ම ගියේ සමන් දේවාලෙට. හැමෝම ශ්‍රීපාදස්ථානේ වඳින්න කලින් මුලින්ම ගිහිල්ලා පඳුරු දානවා මේ සමන් දේවාලෙට. මොකද හිතින් හිතා ගන්නවලු මේ ශ්‍රීපාදස්ථානය වඳින්න හැමෝන්ටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා තමයිලු එහෙම පඳුරු දාන්නේ. ඉතින් අපේ නඩේ කෝඩුකාරයෝ 10 දෙනෙක්ට වැඩිය හිටිය නිසා අනිවාර්යයෙන්ම සමන් දේවාලයට යන්න වුණා. ඊට පස්සේ අපි කරේ දවල්ට කන්න නවත්තපු එක. දවල්ට කාලා බීලා කරලා අපි කට්ටිය එක්ක හොවෙලා ගියේ සීත ගඟුලට. මොකද මූණකට අතපය හොදලා පිරිසිදු වෙලා තමයි ශ්‍රීපාදස්ථානයට නගින්න පටන් ගන්නෙ. ඔන්න ඉතින් කට්ටිය එකතු වෙලා දැන් ශ්‍රීපාදේ නගින්න යන්නේ. වෙන සෙට් එකක් ඉන්නවා. පේනවනේ අපේ පරණ යාළුවෝ නෑ. ඇත්ත කතාව පරණ යාළුවෝ මේ සෙට් එකේ නෑ. අලුතෙන් අපිට ට්‍රිප් ගියපු නැති යාළුවෝ දෙතුන් දෙනෙක් සෙට් වෙලා ඉන්නවා. පරණ අයට ඉන්නේ වාසනයි. එතකොට වාසනාව විතර ඇත්තටම පරණ සෙට් එකේ කෙනෙක් ඉන්නේ. අනිත් ඔක්කොම අපිට ට්‍රිප් ගියපු නැති අය. ඉතින් මෙන්න මෙහෙම සෙට් එකකට ජොලියේ ශ්‍රීපාදේ නැග්ගා. මගේ කට නම් නිතරම වැඩ. මොකද නගින කම්ම මං කරේ කාපු බීපු එක. දැන් කට්ටිය බලන්න එපා මගේ අතේ තියෙන්නේ මොකක්ද කියලා පොලේ යන බෑග් එකක. ඒ හට පිටිකරක්. හරිද? මේ ඉන්නේ අපේ නඩේ මන්ද මොංගල් සෙට් එකේ දෙවනියා. හරිද? තනුක. අනිත් එක්කෙනා ඉස්සරහා ඔය යන shopping එක අග්ගල මල්ලක් උස්සගෙන. ඒ නිතරම කන්න ඕනේ නිසා මින්දක අග්ගල උස්සගෙන යනවා. හරිද? මේ ඉන්නේ අපේ හබියා. එයාට කරන්න වැඩක් නැති නිසා අයියාගේ බබාව කරේ තියන් තමා සිරිපාදේ භාගයක් දුර නැග්ගේ. මෙන්න මගේ යාළුවෝ දෙන්නා. අතම යාළුවෝ දෙන්නා මමයි වාසනයි සයුරි තුන් දෙනා ඉස්සරහ යනවා අයියාගේ නංගි. වටපිට බල මාරම ඇත්තටම මාර ජොලියකින් නැග්ගේ. ඒ වගේම හරි හිත සතුටින් මම නම්
නගින කම්ම කාගවත් අතට අටපිරිකර නම් දුන්නේ නැහැ. හරිද? ඒකවර මගේ හිතේ බාරයක් වෙච්ච නිසා මම ඒක අරගෙන ගියා. මේ ඉන්නේ අපේ සෙට් එක. අන්තිමට එකටම ගිය සෙට් එක තමයි අපි ටික අපේ කට්ටිය මගේ හැරුණා අම්මලා, අපේ අම්මලා, අයියගේ අම්මලා කට්ටිය මගේ හැරුණා. අපි සෙට් එක තමයි අන්තිමටම එකට ගියේ. ඔන්න ඉතින් ටික අපි පඩියෙන් පඩිය නැග ටික ලං වෙනවා. එන්න නොදෙනිම වෙලාවත් යනවා. ගෙන ආපු කාපු බීපුවත් ඉවර වෙනවා. කොහොම තමයි නැග්ගේ. මේ නිසා අයුරේ පේනවනේ වීඩියෝ කැල්ලක් දාන්න කියලා පොඩි හිනාවක් දාගෙන ලස්සනට යන තාලේ. හිනාවේ ලස්සන. මෙන්න අපේ හබියා. හරිද? හිනා ගස්සන්නත් එපයි. කට්ටිය එක්ක ඔය විදියට යනවා. මෙතන අම්බලමක් අපි ටිකක් මහන්සියට කට්ටියක් හිටියට එන්න ටිකක් හීතලයි. ඊට පස්සේ අපි ආයෙත් ගමන පටන් ගත්තා. ටික එන්න නම් හීතල වැඩි වෙනවා. පේනෝනේ මං කන්දිකේ ඉඳන් වහගෙන. දැන් නම් හීතල මාරම වැඩි. කට්ටිය එක්ක හැබැයි කවුරුත් කාවත් මග අරගත්තේ නැහැ. අපි සෙට් එක එකටමයි හිටියේ. මේ ටිකක් උඩට ඇවිල්ලා දැන් එන්න ටික හවස් වෙනවා. හීතලයි මාර විදියට. අපි ඉතින් ටිකක් වාඩි වෙලා රෙස්ට් කරා. මේ ඉන්නේ අපේ නඩේ ලෙඩා දුක එනකම්ම අසනීපෙන් යනකනුත් අසනීපෙන්. ඕන්න දැන් ඉතින් සිරිපාදේ පේනමානේ ඉන්නේ. එන ආසාවෙන් ඉන්නේ යන්න. ඔන්න ඔහොම ඉතින් මගක් දුරට ගිහිල්ලා පොඩි බඩගින්නට පොටේටෝ කැක එකක් කෑවා. හරිද? කෑවා කියන එක කැවුණයි බේ. පේනවනේ? කරන්න දේවල් තියෙන බෑ. අම්මා මගදී හම්බලා අම්මගේ ගමන් මල්ල උස්සන් ගියා අපේ මහත්තයා. හිනාගස ගියා කට්ටිය එක්ක ආයේ ඉතින් කම්මැලිකම යන්න බෑනේ. ඇඟේ මහන්සිය යන්න hina වෙවි හරි යන්න ඕන. ආයෙත් ටිකක් දුර ගිහිල්ලා නැවතුණා. පේනවනේ අපේ ටකරමේ සද්දේ. පී දාන්න පුළුවන් දියා කරුවා. ඔන්න ඉතින් කොහොම හරි ඉදිකටු පහන ගාවටත් ආවා. කෝඩුකාරයෝ ටිකක් ඉන්නෝනේ අපිත් එක්ක ගිය සෙට් එකේ. අනිත් අය මගේ අරුණ අපිට දෙන්නෙක් හිටිය කෝඩුකාරය සයුරි මින්දක මල්ලි. ඒ දෙන්නටම මේ මම නිකන් නඩේ ගුරා වගේ මම පණ්ඩිතයා වගේ මේ සියල්ල දත් වගේ කියලා දීලා මේ කොහොම හරි නූල ඉදිකට්ටට දාගන්න නම් පැයක් විතර ගියා මින්දකට. මේ බලාගෙන ඉඳලා ඕන කොහොම හරි නූලත් ඉදිකට්ටට දාගෙන ඉදිකටු පහන මේව කරලා වැඳලා කරලා එක්කන් යන්න තමයි ලෑස්ති උනේ. පේනවනේ නූල දාගන්න 60 හුටමාර වෙලාවක් යනවා. රැට කකුලෙන් අදිනව පෙන්නනවා. හරි තජුටයි නෝ උඩ හිර ලොකුට හදන්නේ. ඊතරට ඇත්තෙන්නේ. හරි. පැය 4මාරයි. එන්නේ නැහැ ඒක. කොට ජීවිතේ. දැන් ඕක නෑ. ඔන්න ඉතින් කොහොම හරි නූල දාගෙන ඉවර වෙලා පණ්ඩිතයෝ දෙන්නට නූල හරියට ගැට ගහ ගන්න තමයි මේ කියලා දෙන්නේ. නූල ඉතින් ගැට ගහ ගන්න ටික වෙලාවක් ගියා. ඊට පස්සේ සෙනගාසෙන් ඇදි ඔන්න ඔහම නූල ඇදගෙන ගියා. දෙන්න එක නූල දිගෑරගෙන එහෙම උඩට ගිහිල්ලා ඉන්න බෑ. රැට බඩගිනි. ඉතින් කට්ටිය එක්කම ලෑස්ති වෙන්නේ කන්න පොඩි බඩගින්නට. මොනවද දන්නවද අපි කෑවේ? නූල්ලස්. සයුරිගේ වැඩේ වාඩි වෙච්ච වෙලේ ඉඳන් මල් කඩන එක. හරිද? ඔන්න නූල්ලස් පිඟාන කන්න පටන් ගත්තා.
බඩගිනිය හොඳටම මම නම් ඇදලා ඇරියා. මේ බලන්නකෝ මින්දක ෆෝන් එක අලුතෙන් ටච් කරන ක්‍රමයක් හොයාගත්තා. නහයෙන් තමයි ටච් සිස්ටම් එක වැඩ. ග්ලව්ස් දාපු නිසා අතින් ටච් වෙන්නේ නහයෙන් තමයි ඔක්කොම වැඩ. කොහොම හරි ඉතින් ඔන්න ඔය විදිහට ටච් කරලා අපි අපේ ගමන පටන් ගත්තා. අපිට මාර වැඩක් වුණා. හරිද? මෙතන වීඩියෝ දෙක තුනක් අඩුයි. හරිද? මොකද උඩට නගිනකොට ෆෝන් දෙකම තිබ්බේ වාසනා ළඟ. හරි මින්දක හරි ගාව. අපි දෙන්නටම ෆෝන් දෙක අමතක වෙලා අපි දෙන්න මෙයාලට කලින් බැස්සා. ඒ නිසා මෙතන ආයෙ පටන් ගන්න දෙවනි දවසේ වීඩියෝස් වලින්. ඇගේ මහන්සියට කට්ටිය බස් එකට ආපෙලා ඉඳන්ම නිදි. හරිද? සාමාන්‍යයෙන් 2000 විතර වෙනකම්ම නිදි. අපි නවත්තන තැනට යනකම්ම නිදාගත් එක කරේ. ඊට පස්සේ අපි කරන්නේ නවත්තපු තැනින් මුලින්ම කට්ටියෙක් එක්ක අහුවෙලා උයන්න තමයි ලෑස්ති වුණේ. උයලා තියලම නාල කරලා කන්න. මේ ඉන්නේ අපේ සයුරි සුදුලුණු බික්කකුත් කණේ ගහගෙන කන් කැක්කුම හැදිලා හීතල වැඩිකමට පොල් ගාන තාලේ පොල් ගාන පැයක් විතර ගියා. හරිද? අන්තිම මොහොතේ මේ ඊට පස්සේ අපි කරන්නේ උයලා කරලා තියලා කට්ටිය එක්ක ගියේ නාන එක පැත්තක තියලා මුලින්ම කරේ ගල් කුළුණක් හදපු එක. මම නන් නෙවෙයි අපේ එක්කෙනා උසම ගල් කුළුණ හැදුවා කොහොම හරි ඇටැක් එකට වගේ. පස්සේ සෙට් වුණා හම්බෙන් වගේ තව නඩේක සෙට් එකක්. එයාලත් බොංගෝ අරගෙන සින්දු කිව්වා. අපේ අයත් ඇතෑරියේ නෑ ඇටැක් එකට දිගටම සින්දු කිව්වා. නාන එක බාගෙට නවත්තලා. පස්සේ ඉතින් අපි නාලා කරලා ඉවර වෙලා ඇටැක් ෂෝ එකත් ඉවර කරාට පස්සේ කාලා කරලා සුපුරුදු පරිදි බස් එකට නැග්ග වෙලේ ඉඳන්ම කරේ කට්ටියෙක් එක දිගට ගෙවල් වලට එනකම්ම අපි දන්නේ නැටුවා. අන්තිමේදී කොහොම හරි අයියලා අම්මත් පොඩ්ඩක් ඇඟපද්ද නැටුවා. බලන්නකෝ කට්ටිය එක්ක මාරම ජොලියක් ගත්තා. විනෝද වුණා. කෑව බිව්ව නෑවා. ඇවිද්දා සිරිපාදෙත් වැන්දා. කොහොම හරි නියමටම ඒ දවස් දෙක ගෙවුණා. ආපු හැමෝමත් මාර ජොලියක් ගත්තා. දැනුවත්ත යාළුවෝ ඔක්කොම මගේ මේ ඉන්නේ මගේ බෙස්ටි. එතකොට ඇත්තටම හරිම ජොලි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකන් මං අදට නවතිනවා. අන්තිමට අනිවාර්යෙන් ෆොටෝස් ටිකක් ඇඩ් කරන්නම් මේ ටුවර් එක අතරතුර ගහපු. ඒ වගේම තව වතාවක් සමාවිල්ලනවා. මේ vlog එක ගොඩක් පරණයි. මාස 3-4ක් පරණයි. මේ මට vlog එක ඉක්මනට දාන්න බැරි වුණාට. එහෙනම් guys සුබ දවසක් ඔයාලට. ආයෙත් එන්නම් අලුත් වීඩියෝ එකකින්. Mage hina rajini sadama patu sinave obeda savasnave dayalu pe min mulavi sanasima ma katuwe